මැතිවරණයේ තියෙන ජනවාරිද මාර්තු මම කිව්වා පැහැදිලිවම ජනවාරි කියලා. පොදු අපේක්ෂකෙක් ඒ හැබැයි දියාරුවෙක් කියලා කිව්වා මම මැයි 11 වෙනිදා ඉරිදා. මෙන්න ඊළඟට අත ලකුණින් ආවොත් ගොඩම තමයි මේකෙදි තමයි මම කිව්වේ සැප්තැම්බර් 28 මෛත්‍රී එනවයි කියලා විරුද්ධවාදියා හැටියට. එහෙනම් ජනවාරි 8 ඉතා සුබයි කිව්වා මම. ඒ කිව්වනම් අනාවැකි 4ක් හරි ගියා නම් පස්වෙනි අනාවැකියත් සම්භාවිතාවන්ව සාර්ථක උතුයි. මහින්ද රාජපක්ෂ දිනනවා සාතිකයි සත්‍යයි ස්ථිරයි. දුනේ මොකෝ විශේෂත්වයක් තියෙන එතුමන්ගේ ජන්මදිනයේ දවසේ මේ මැතිවරණ තියෙන එක ඒකත් මේ පොදු පක්ෂයට නොමිලේ ප්‍රචාරයක් මොකෝ අපි ඉතින් හිටියා මේ ආනන්ද ඉස්සල්ලිස් කියලා මේ කතානායක දුනේ එතුමා හැම වෙලාවෙම කියන දෙයක් තමයි නොමිලේ ලැබෙන ප්‍රචාරය ගන්න කියලා. ඉතින් හොඳම වෙලාව තමයි එතුමත් ඒ හා සමානව කියලා එතුමත් බොහොම නොමිලේ ගන්න ප්‍රචාරයේ අරන් ගියේ කෙනෙක්. ඉතින් මේ පොදු අපේක්ෂාවත් මෛත්‍රීපාල මහත්තයාට තියෙන නොමිලේ ප්‍රචාරය මේ වෙලාවේ අරගෙන ඒකත් වාසනාවක් විදිහට තමයි එතුමන්ලට පැහැදිලිලා තියෙන්නේ. ඒ නිසා මම පේන විදිහට මට කියන්න පුළුවන් මෛත්‍රීපාල මැතිතුමාගේ ජයග්‍රහණයක් සිදු වෙනවා කියන එක මට කියන්න. ඒ හැම එකකින්ම පේන්නේ ජය තහවුරු වෙනවා කියන එකයි ශාස්ත්‍රීය මට්ටමින්. අසංකරණ අවස්ථාවේදී යම්කිසි අඩුපාඩුවක් තිබ්බනම් ඒ අඩුපාඩු වුණත් මැකෙන අවස්ථාවක් හමස්මර යෝග භංග වෙන අවස්ථා තියෙනවා. මම හිතන්නේ ලංකාවේ ලිත් කීපයයි තියෙන්නේ. ඒ ලිත් කතෘවරයෙක් මම හමස්මර යෝග භංග වෙන අවස්ථා මුහූර්ත චින්තාමණී බොහොම පැහැදිලිව තියෙනවා. ඒක භංග වෙන අවස්ථාවක විදිහට කොහොම හරි ජනාධිපතිතුමාගේ මේ 8 වෙනිදා දවසේ එදිලා තියෙනවා. ඒක නිසා ජය තහවුරු වෙනවයි කියන එකයි ඉතින් මට වැඩිදුරටත් කියන්න වෙන්නේ ශාස්ත්‍රීය නියමයේ පරිදි. මම එන්නේ නෑ විද්‍යුත් මාධ්‍යවලට අනාවැකි කියන්න ජෝතිෂය කතා කරන්න මැතිවරණ ගැන මෛත්‍රීපාල පෙරදුනොත් මට ඒ තරම් ජයග්‍රහණය අපි ඉගෙන ගත්ත ශාස්ත්‍රය අනුව ස්ථිරයි. ඒක ඉර හඳ වගේ මට ස්ථිරයි නැත්නම් මම මෙතෙන්ට ඇවිල්ලා මේ දේ කියන්නේ මේ